ලංකාවේ සියලුම ගැහැණු ළමයින්ගේ සිහින කුමාරයා හේමල් රණසිංහ පොලිස් අත්අඩංගුවට පත් වුණ එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. ජනප්‍රිය රංගන ශිල්පී හේමල් රණසිංහ වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ චිත්‍රපට විචාරකයෙකුට පහර දීමේ චෝදනාව මත ලැබී තිබූ පැමිණිල්ලක් මතයි. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයන් ලබා ගැනීමට අවස්ථා කිහිපයකදීම ඔහුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු පොලිසියට ගිහින් තිබුණේ නැහැ කිසිම අවස්ථාවක. කෙසේ වෙතත් අවසන් වරට කරන ලද දැනුම් දීම අනුව අද දිනේ එහි පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගත් රංගන ශිල්පියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ. ඉතින් කොහොම හරි ලංකාවේ තරුණියන්ගේ හදවතේ වීරයා වන සිහින කුමාරයා වන රංගන ශිල්පී හේමල් රණසිංහ මේ විදිහට ප්‍රසිද්ධ චිත්‍රපට විචාරකයෙකුට ෆිල්ම් එහෙක වගේ පහර දීම නිසා ඔහුව තවත් තරුණියන් අතර වීරයෙක් විදිහට තමයි රැඳෙන්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම එසනින් දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.